ඊයේ අපේ අම්මා උදේ නැගිට ගමන් මට බැන්න ගියාංකෝ උඹට බීම එකක්වත් දුන්නේ නැහැ කියලා. ඒක අර නෑ නෑ. ඈ ඒක නවලක් නේ. නෑ නෑ එහෙම නෙමෙයි. බැනගෙන ගියාකෝ මිනිහට එන්න කියලා උඹ මේ අරක්කු බිබී හිටියා ඒ මනුස්සයාට තේ ටිකක්වත් දුන්නේ නැහැ නේ කියලා. ඊට පස්සේ මේ මම අර ජපන් පන්තියක් පටන් ගත්තාද? ආ. ඊයේ අර රෑ ඔයා ඉන්න තැන මම මිස්කිනට කෝල් කරේ ඔව්. මේ ගම්පා හෝල් එකක් හම්බ වුණා සිසිකියගේ දුෂ්යන්ත මහබදුසගේ. ආ. අදමයි ගිහිල්ලා මම මිනිහව හම්බුනේ. ඔව්. පට්ට සරිතිය මල්ලි තමයි. දුෂ්යන්ත සර් දන්නව නේද? අහලා තියෙනව නේද? ඔව් ආ තියෙනවා. ගණන් කරන් ගණන්කාරය කම්බයින් මැක්ස්. ගණන්කාරය නේද? ඔව් ඔව්. ඉතින් මේ අත ගහන වැඩ ටික ඔක්කොම නම් හරියනවා. හ්ම්. මම මේ පිස්සු කෙල්ලනවා මල්ලි මං ඒක හදා ගන්න ඕන බං. जी ඇහුණාද? ඈ? दिल तो पागल थे. ඔව් බං එහෙම නෙමෙයි මම මේ උනාට කියන්නේ. පිස්සු කෙලියට මං එච්චර බීලා හිටියත් උදේ රාජකාරී ටික කරනවා මං. මේ ඊට පස්සේ කොහොම හරි මේ අම්මා කෑ ගැහුවේ ඉන්න මං ගත්ත උඹට. අවුලක් නෑ. ඔයාට දැන් මගෙන් මොනවද මල්ලි කරගන්න ඕනේ? ඔයාට බිස්නස් එකක් කියන්නම් කරමුද? ඔයාගේ දැනුමත් එක්ක. ප්‍රොජෙක්ට් එකක් ඔය හදන්නකො මොකක් කරලා අපි බලමු ඉස්සරහට. නෑ මේ අහන්නකෝ දැන් මං ওই ජපන් පන්තියක් පටන් ගත්තනේ. ඔව්. ඒකේ ළමයිගෙන් ගන්නවා රුපියල් 30000ක් දවස් මාසෙට. මාසෙට ගන්නවා 30000. කෝස් එකට. මාසෙට නෙමෙයි කෝස් එකට. කෝස් එකට. ආ. එතකොට මේ මේක මල්ලි මට ප්‍රොමෝට් කරගන්න ඕන. හ්ම්. මේ මගේ තියෙනවා මේ මගේ මේ හැමදේම කරලා දෙන්නේ මල්ලි මගේ යාළුවෝ. ඔව්. ඒ කියන්නේ මේ මම ඔයාට ඊයේ ඔයා මට ගෲප් එකක් හදලා දුන්නනේ. හ්ම්. එතකොට මේ ඒ ගෲප් හදන්න කලින් මීට කලින් මම ඔයා ගෲප් එකක් හදාගෙන නැහැ. හරිද? ඔව්. Facebook account එක හදලා දුන්නෙත් මට පන්සලේ මගේ පොඩි හාමුදුරුවෝ කන්දේ පන්සල. ආ කන්ද පන්සලේ මේ එක්කන. ඔව්. ආහ්. එයා දාලා එයා මට කිව්වා මුලින්ම Facebook එකට දාන්න මිනිස්සුන්ට බලන්න මොන හරි කියලා. කන්ටෙන්ට්. ඈ කන්ටෙන්ට් මොනවද දාන්න? කන්ටෙන්ට් දැම්මා මුලින්. හ්ම්. අම්මට දිරි මෙන්න යකෝ මාව මිනිස්සු ෆෙන් කරගන්නවා. එහෙමද? ඔය මගේ Facebook account එකේ 4900ක් ඉන්නවා කියලා මං ඊයේ පෙන්නුවාට. ඔව්. ඒ account එකේ ඉන්නේ මල්ලි ඔක්කොම එහි කෑලි නෙමෙයි. හ්ම්. හොඳ මේ ප්‍රොෆෙෂනල් මට්ටමේ උන් ටිකක් ඉල්ලේ. ඒ හොඳ නෙට්වර්ක් එකක් ඉන්නවට නේ. ඔය ඉතින් ඔයා හිතන්න ඔයාගේ ඔයත් මගේ යාළුවෙක්ද කොහෙද? ඔව් ඒත් ඉන්නවා ඉන්ස්ට් එක. එතකොට මල්ටි ෆන්ක්ෂන් කියලා පෙන්නනවනේ ෆ්‍රෙන්ඩ්ස්ලා. හ්ම්. ඔයාගේ යාළුවොත් ඇති මගේකි. ඔව් යාළුවා ඇති ළඟ මියුචුවල් ෆ්‍රෙන්ඩ්ස් කියලා වෙන්නේ. පෙන්නනවනේ. හ්ම්. එතකොට මම යාළුවා ඇඩ් කරගෙන නෙමෙයි. හ්ම්. එයාලා මාව ඇඩ් කරගෙන. ආවත් කරේ. ඒ කියන්නේ මම ෆ්‍රෙන්ඩ් රික්වෙස්ට් දාලා නෙමෙයි. ඔව්. මම කාටවත් දාන්නේ නැහැ. ඔව්. එයාලා මාව ඇඩ් කරගෙන. ඇඩ් කරේ. එතකොට මං මල්ලි මේ එයාව මට රික්වෙස්ට් එකක් ආපුවම මං එයාව එකපාරට ඇක්සෙප්ට් කරන්නේ නැහැ. හ්ම්. ඒ ඇක්සෙප්ට් කරන්නේ නැත්තේ මල්ලි මට එයාගේ මොනවද වෙන්නේ කියලා මං දන්නේ නැහනේ. ඔව්. මම ටික දවසක් ගිහිල්ලා ෆලෝ කරනවා. මෙහෙම එකක් තියෙනවා. ඔව්. දැන් අයියේ සමන් කැලලක්වත් අපිට හදලා මේ මාකට් කරන්න බෑ. ඒ තරම් චීනෙන් හදලා අපිට එනවා චීනත් එක්ක දැන් හැප්පෙන්න බෑනේ ප්‍රොඩක්ට් හදලා. තේරෙනවද? දැන් අල්පෙරෙක්ටේ ඉඳන් මේ ලොකු වාහනේ නෙමෙයි මැෂින් නෙමෙයි අර ගොඩනැගිලි දක්වා හදනවනේ. ඔව් මල්ලි ඒක නම් ඇත්ත. ඒ කියන්නේ උන්ගේ කෙලින්ම අර මේ ෂොප් මේ ඉන්ටර්නැෂනල් විදිහට බාණ්ඩ මාල් කරන විදිහට නෙට්වර්ක් හදලා තින්නේ. මෙහෙන් දැම්මම රුපියල් 1000ට පාසලේ ඇවිල්ලා ගෙදර වෙනවා. ගෙදරට
දෙට්ටම එනවා හරියට හරි කතාව. අපි වගේ වැඩක් කරන්න ගියොත් එහෙනම් රුපියල් 3-4000ක් යනවා අපිට කොස්ට් එක. ඔව් ඔව් එහෙනම් අපිට ප්‍රොඩක්ට් එකක් හදලා සර්විස් එකක් දීලා මේ දැන් යන විදිහට මේ හැප්පෙන්න බෑ. ඔව් අයිඩියාස් වලින් තමයි අපිට උඩ එන්න පුළුවන්. දැන් මොකක් හරි මට කිව්වොත් එහෙම මේ හදලා දෙන්න කියලා මම අයිඩියා එකක් තමයි දෙන්නේ. ඒකට ඒ අයිඩියා වලට තමයි අපි සල්ලි ගන්න. රයිට්. දැන් ඉන්දියාව හොඳ මාකට් එකක්. ඉන්දියාව කියන්නේ අපිට හින්දි භාෂාව ඉගෙන ගන්න පුළුවන් නම් ඉන්දියාවේ කට්ටියත් එක්ක ගනුදෙනු ගන්න පුළුවන් නම් ලොකු දැනුමක් තියෙනවා ඒගොල්ලන්ට. අපිට වඩා මගේ යාළුවෙක් කියවීමක් තියෙනවා. ආධ්‍යාත්මික පැත්තේ හොඳ කියවීමක් තියෙනවා. ගෑනු කෙනෙක් ගියා ඉන්දියාවේ බඩු ගේන්න. එහෙමයි. සති දෙකකින් එනවා බිස්නස් කරන කෙනෙක් මාත් එක්ක. මේ ඒ කනෙක්ෂන් එකක් හදාගන්න ඉන්දියාවත් එක්ක. පාට බිස්නස් කරනවා. ඔව් ඉන්දියාව හදාගන්න. ඉන්දියාව තමයි මේ කියන්නේ විශ්වවිද්‍යාලය වගේ ඉස්සර තිබ්බේ. ඔව් එයා ගියේ මේ පාර නැවේ. මමත් යනවා. ඒ කනෙක්ෂන් ටිකක් හදාගන්න ඉන්දියාව ටිකක් උන් ඕන දේ පට ගාලා හිතලා මෙහෙම වෙනකොට හදනවා. ඔව් ඒ අඩු විදමින් හදන්නත් පුළුවන් උන්ට. මොලේ තියෙන මාර්ගයක් තියෙනවා. ඔව් ඒ කියන්නේ අර ජනගහනය වැඩි වුණාම මිනිස්සුන්ට මොකක් හරි කරන්න ඕනේ හින්දා උන් සිස්ටම් දැන් අර ලොකු පෙට්ටි කඩේ කතාව වගේ අහලා තියෙනවා නේද? ඔව් දැන් අපි ආණ්ඩුවකින් පාලනය කරනකොට උඩ තීරණයක් ගන්න උඩටම යන්න ඕනේ. ඔව් දැන් පෙට්ටි කඩේ තීරිය මොකද්ද? පෙට්ටි කඩේ කියන්නේ පෙට්ටි කඩේ මුදලාලි තමයි තීරණ ගන්න. අර මෙච්චර හදනවා නම් මෙච්චර හදුවා ආයි උඩින් අහන්න දෙයක් නැහැ නේ. නිකන් ඔතනින් ගිහුණා. ඒ තීරණය තමයි තියෙන්නේ ඉන්දියාවේ. අහා ඉන්නේ උඩින් තීරණ ගන්නකොට. ඔව් පටගාලා තීරණ ගන්නවා පල්ලෙහා මේ පොඩි නෙට්වර්ක් හදලා තියෙන ගෲප් ඒ කියන්නේ කමියුනිටිස් තියෙන චූටි ඒවා. ඔව් දැන් හිතන්නකෝ අර දවල්ට ලන්ච් බොක්ස් එක බෙදෙන සෙට් එකක් ඉන්නවා වෙනම. ඔව් ඒක ගිහිල්ලා ඔව් ඉන්ටර්නෙට් එක ඕන තරම් YouTube එක ගහලා බලන්නකෝ. ඔව් දැන් උන් ගිහිල්ලා එයාගේ ජොබ් එක ආගේ ඔෆිස් එකේ වැඩ කරන කට්ටියට ගෙදර උයන කෑම එක එයාට ගෙනිහිල්ලා දෙන එක පාස්වර්ඩ් එක. ඔව් ඒ තමයි ජොබ් එක. ඔව් ඒකේ නම්බර් කරන සිස්ටම් එකක් තියෙනවා වර්ධින්නේ නැහැ කෑම පෙට්ටිය හරියටම ගෙනිහිල්ලා බාර දෙනවා. ඒ කියන්නේ නම්බර් කරලා තියෙනවා ඒගොල්ලන්ගේ උන්ගේ සිස්ටම් එකක් තියෙනවා. වර්ධින්නේ නැහැ හැමදාම හරි විදිහටම ගෙනිහිල්ලා 10ක් 15ක් 20ක් ආවත් වර්ධින්නේ හරි දැන්නම පාසලේ ගෙනිහිල්ලා දෙනවා. වැඩ තියෙනවා ගොඩක් ඉතින් මේ අපි මම කිව්ව අයිඩියා එකක් තමයි අයිඩියාස් තමයි උගන්වන්න ඕනේ අපි. දැන් ඔතන ඔයාලා ඔය මේ එහා පැත්ත දීලා තියෙනව නේද රෙන්ට් එකට? ඔව් රෙන්ට් එක දීලා තියෙනවා. ඒ මහත්තයත් මං අඳුරනවා. එහෙම. මේ එයා ඉස්සර අතන අර නෙල්ලිගහ වල මේ නෙල්ලිගම හිටියේ. එයා කොරෝනා කාලේ මාස්ක් ගැහුවා. ඔව් මුල එතන. ඔව්. ඊට පස්සේ එයා සැනිටයිසර් උත් කරා. මම එයාගෙන් බඩු ගත්තා සෑහෙන ලක්ෂ ගණන් වලින් ගත්තා. එහෙමද? වාත් බිස්නස් කරා. ඇයි මං කොරෝනා කාලේ ඉන්නේ මල්ලි මං ගොඩ ගියකෝ. බිස්නස් එකක් ගහගත්තා නේද? ඒ දවස්වල මාල් විදියට සැනිටයිසරුයි මාසුයි වලින් මං ගේමක් ගහලා ලක්ෂ 86ක් හම්බ කරා. ලක්ෂ 86ක්. ඔව්. ඒ දවස්වල මේ බ්‍රෑන්ඩ් බිස්නස් එකක් කළා දෙනවා. නැතුව ඒකින්ද මල්ලි කරලියට ආවේ. ගේම ගහගත්තේ. මට සම්මානයක් හම්බුනේ ළමා නිවාස වලට මාස්ක් යවුව නිසා. එහෙනම් ඉතින් මහත්තයා දන්නේ නැති හොඳට. කවුද? ඔයා හොඳට දන්නේ නැති මහත්තයා එයාව. එයාගේ සුදු පාට මහත ගෑනු කෙනෙක් නෝන නම් නෙමෙයිද කොහෙද? කෙල්ලේ. මහත කෙල්ලෙක් ඉන්නේ සුදු. ආයත් ඔව් එමිසුත් ඉන්නවා. ඉන්නවද තාම? ඉන්නවා. එයා තමයි ඔක්කොම හැන්ඩල් කරන්නේ. ඔව් එයා තමයි බලන්නේ. ඉතින් දැන් ඔයාට මේ බිස්නස් එකක් කියන්නේ ඔයා ඒ කියන්නේ දැන් කොරෝනා කියන්නේත් ඔයාට මේ වැටුණට ඒක බ්ලැක් කට්ටියකට chance එකක්. බ්ලැක් කට්ටියට බිස්නස් කරන්න බ්ලැක් කට්ටියට chance එකක්. ඔය chance එක කියන්නේ ඉතින් මල්ලි මම මේ දැන් ඔය තාමිකා කියලා එහෙම චන්දනල එහෙම
ඔව් කපටිකම උපරිම ඔළුවේනේ. ඔව් ඇත්ත වශයෙන්ම ඉතින් ඒ දෙන්නට වැඩිය මං කපටි මල්ලි. එහෙමද ඔයාලට තේරෙන්නේ නැද්ද ඒක? ඔව් ආයෙත් 3 මීටරයක් තියෙනවා ඒ කියන්නේ මේ ඒගොල්ලන්ට ඒගොල්ලෝ මගේ ළඟට එන්නේ මොකද කියලා දන්නවද? චන්දන අයියා මට කතා කරා. කතා කළාද නෑ මං කතා කරේ නෑ. ඔයාලට කතා කළා මට කතා කරා එයා දන්සලක් කරනවා. කවද්ද කතා කරේ මේ ඊපෙදේද නෑ බං මේ කලින් කියන්නේ මං ඔයාලට මේ කලින් විස්තරේ. හිටියා එතකොට මේ එයාලා එකපාරට ගමේ තරුවක් එනකොට මල්ලි ඔව් මේ ඔයාලට අපේ ගම ගැන කියන්නේ. හ්ම් වටේ මිනිස්සු බලනවා මොකද්ද මට උනේ කියලා. තරුවක් සුපර් ස්ටාර් එන සීක්‍රට් සුපර් ස්ටාර් එකපාරට නැගිටලා එනවා හරිද? ඔව් එතකොට මේ චන්දන අයියා තමයි මුලින්ම කතා කරලා ඔව් මල්ලි මට ඔයාගෙන් උදව්වක් ඕනේ හ්ම් කියලා. ඔයාට මතකද චන්දන අයියා ඔය විභූෂණ මොනවද කියලා පට්ටමක් ගත්තනේ. ඔව් සම්මානයක් ගත්තනේ ඒ සම්මානය ගත්තේ ඇයි කියලා කියන්න ඔයාලට පුළුවන්. ඒකට එයා මහන්සුනේ ඇයි කියලා කියන්න. දන්නේ නැද්ද? හෙලෝ ඔව් එයා එතන මල්ලි හැමෝම කතා වෙන්නේ චන්දන නරකයි කියලානේ. ඔව් මල්ලි ගම්පහ පොලිසිය මහත්තයෙක් ගන්න ඔහොම ලයින් එකේ දාන්න. ආ මල්ලි ඔව් ගම්පහ පොලිසියට එන්නලු ගිහිල්ලා ගන්න කෝල් එක. මේ කතාව එතනින් ඉවර කරලා පස්සේ කියන්නු ඔව් ඔයා අවතර එන්න හොඳේ. මට මේ අද කීයද වෙනවද යාළුවා නෑ චොර වෙන්නේ එයා එන්නේ 8ට. හරිද? මම වැඩි විස්තරයක් කතා කරන්න යන්නේ නැහැ. ඕගොල්ලෝ කතා කරන දේ මම පොඩ්ඩක් බලන් ඉන්නම් මොකද්ද කියලා වෙන්නේ කියලා. කතා කරන්න කියන්නේ මෙහෙමයි. එයාගෙන් ඔයාලට ගන්න පුළුවන් දෙයක් තමයි මේ එයා හිරු එකේ ලංකාදීපේ මේ ඕන දෙයක් කරන්න පුළුවන්. මාධ්‍යවේදී මීඩියා පැත්ත අන්න රයිට්. එතකොට ඔයාට ඉස්සරහදී මොනවා හරි කරගන්න ඕන නම් එයා හරහා ඔයාට කරගත්තයි. මම ඔයාව එයාට අඳුන්වලා දෙන්න. කීයටද දෙන්නේ? හරියට මෙන්න 8ට එනවා යක්කලට. මම ඔයාට එන ගමන් එතෙන්ද යාව ගත්තට පස්සේ කෝල් එකක් දෙන්නම්. ගෙදරට එන්නේ ඔයගලන්? ඔව්. ගම්පහ පොලිසියේ ඉන්නව නේද අරුණ කියලා මහත්තයෙක්? අනුර අරුණ. අර එහා පැත්තේ සංඝබෝධි ශීබෝධි පැත්තේ. ඔව් එතෙන් තමයි යන්නේ. කවුද ඔය අඳුරනවද? මට එක දවසක් එන්න වැස්සක දවසක්. ඔව්. බයිසිකලේ මේ හරි කටාන පැත්තේ නයනවල ගම්පහ පාන්දර කවුරුත් නැහැ. 3 දෙනා තෙමීගෙන 3 දෙනා ඉන්නවා. ත්‍රිබල. ඔව්. ඒ කෙනෙක් තමයි අරුණ කියන කෙනා මට එදා හම්බුනේ නිකන් මේ කතා කරලා. ඔව්. 3 දෙනා ඉන්නවා පොලිසිය මේ පාන්දර. ඔව්. දැන් යා ගන්න දෙන්නේ නැහැ වයින්ව හොගා. ඔව්. පොඩ්ඩක් දාලා හිටියේ දෙන්නේ පෙරක් දෙන්නේ. ඔව්. ඊට පස්සේ ඉතින් පොඩ්ඩක් කතා කරගත්තා. ඒක මම නිකන් ඇහුවේ අඳුරගත්ත හින්දා අරුණ. කතා කරලා මොනවද කරගත්තද? මොකුත් කරගත්තේ නැහැ නිකන් කතා කරා විතරයි. චොකලට් වගේ තිබ්බා අපි මම චොකලට් කෑල්ලකුත් දීලා. කාලා ටිකක් කරලා කතා කරලා හිටියා වැස්ස මං කර දෙන්න අතර යන්න කියලා ඒ නිසා. වැඩි වෙලා එක්කේ. බයිසිකල් දෙකේ ඇවිල්ලා 3 දෙනා. මේ හරි ඔයා එහෙනම් යන්න. ඔව්. ඔයාලට මොනවා හරි මගෙන් ඕන දෙයක් තිබ්බොත් ඔයා එකෙන්ම මගේ නම්බරේට කෝල් එකක් ගන්න ඕනේ. මම ඔයාලට අනිවාර්යෙන් උදව්වක් කරනවා. මට පුළුවන් වෙයි. හරිද? හෙලෝ මොනවා හරි ඔයාට මගේ නම්බරේ දැන් තියෙනවනේ ඔයාලග. ඔයා දන්නවද මට කරන්න බැරි වුණාද කියලා? ඔයා හදාගන්න ඉන්දියාවේ කස්ටමර්ස් ටික මේ පාර්ට්නර්ස් ටික ඉන්දියාව පැත්තට යන්න. ඉන්දියාව කරන්න. මට අන්න එහෙම මගේ මාර්ගෝපදේශනය දෙන්නකෝ. මං ගේමක් ගන්න. තොරන්නකො ඉන්දියාව තමයි දැන් මේ පොඩ්ඩක් නැගලා ඉන්නේ.
ඉස්සරහට. ආ මේ ඉන්දියාවත් එක්ක අපි ගණන් තියාගන්න. ඔව් අනිත් රටවලුත් ඕනේ අපිට. දැන් ඇමරිකාවත් ඕනේ, චීනෙත් ඕනේ, මේ ජපානෙත් ඕනේ, රෂ්‍යාවත් ඕනේ. ඔක්කොම රටවල් ඕනේ. ඉතින් අපි ඉන්සරේ ඔක්කොටම අපිට ඕනේ වගේ තමයි. දැන් චන්දනයි ඔයාලට කතා කරලා අපිට කතා කරන්න අන්ට ඕනේ හදාගන්න. හරි එහෙනම් පොඩ්ඩ යන්න ඕනේ. යාර හදිස්සි බෑ ඉබ්බයි ගමනේ වගේ ආව වගේ හදිස්සෙන් ගියොත් පොඩ්ඩක් අමාරුයි. පොඩ්ඩක් හිත නැන්නේ මොන දීලා. මම ඔය තනියම ඉන්න වෙලාවට කල්පනා කරන්නේ ඔව්. මොකද්ද කරන්න ඕනේ මේ කාලේ මොනවාද හොඳ කියලා තමයි එන්නේ ඔළුවට. ඔව් ඔළුවට වයි ඩක් ගාලා ඒ පොඩි විනාඩි 35ක දවසට තියාගන්න පොඩ්ඩක් හිතන්න. ඔව් මල්ලි. ෆ්‍රී ටයිම් එක ගැන අවුරුදු නැතුව නිකන් විනාඩි 35ක හිත ඉන්න එච්චරයි. ඔව්. එතකොට ඒ ටයිම් එකට ඔයාලට අයිඩියාස් ටිකක් එනවා. ඊළඟ මොකද කරන්න කියලා පේනවා එතකොට. මොකද කරන්නේ? අවුරුද්දක්ම මල්ලි බොරු ලව් එකක් ඉන්න මට ඔළුව විකාර කරා බං එක ගෑන්නේ. ආව ඉතින් ඒ කැෂ් පොඩ්ඩක් පරිස්සමින්. තේරෙනවද මට? මට දරුවෙක් නැතුව හිටියා. මේ පාර තමයි අවුරුදු 6කින් පස්සේ දරුවෙක් ඉන්නේ. ඊට පස්සේ මගේ ලීක් පොයින්ට් එකට ඉන්ජෙක්ෂන් එක දුන්නා. දැන් තේරෙනවද? කියන එක. හැබැයි ඉතින් මං එයාගෙන් පාඩුවක් වුණේ නැහැ. මොකද දන්නවද? ඔය යාන වාහන ගණන් යන්න කලින් මං ගත්තේ කියනකෙනා කියපු ඉන්න මල්ලි. ඔව් ඒ කොහොම හරි ඉතින් ඔයාගේම ගහලා තියෙනවනේ ඔය වයසට. ඔව් දැන් රුපියල් 5000ක විතර තමයි කවුන්ටර් තියෙන්නේ අනිත් ඒවා ඉතින් වැඩන්නේ ඇටෙනවා නැගිටිනවා එහෙම තමයි ඉතින් අර සල්ලි කියන්නේ. ඒක යන එක්ස්පීරියන්ස් එක තමයි අටින්. අත්දැකීම් ටික ගන්න බෑනේ. අත්දැකීම් නම් ගන්න බෑ මල්ලි මගේ අත්දැකීම් ආයේ ලොවෙල්ල. ඒ කියන තරම් අත්දැකීම් නෑ. තේරෙනවද අපේ තාත්තලා කාලේ ඒ දවස්වල තාක්ෂණය කියන දෑනේ මිනිස්සු අර ගම් වල ඇවිදගෙන ගම් නාලා එක ගෙවල් එකට එකතු වෙලා ඒ විදිහේ තිබ්බනේ කනෙක්ෂන් එක. දැන් ඒක පොඩ්ඩ අඩුයිනේ. ඒ කියන්නේ මල්ලි ඔයාලා තාත්තා චරිත කියන්නේ ආයේ සුපිරිම තමයි ආයේ මම මේ දන්නවනේ කතාව. එයා අත ගැහුවොත් ඕන දෙයක් හරියනවා. ඉතින් එයා ඒක අර ෆෝන් එක ගන්න තියාගෙන දින මහත්ත දෙන්නයි වෑන් එක අරගෙන ලංකාවට යනවා ඉතින්. අසලම දවසක ගෙවල් එහෙම හදනකොට නැතුව ඒ චරිතල එහෙම කිව්වනේ මට නැති වෙන්න කලින් චරිතය ඉන්නේ. ඔව්. ඔයාලා තාත්තලා කොන්ත්‍රාත් අරගෙන මේ ඔයාගේ කවුද? තාත්තලා එහෙම චරිතල තාත්තා. ඔව්. ත්‍රිකුණාමලේ පැත්තේ ගියාලු වැඩකට. ඊට පස්සේ මේ කන්න තනන්න නැතුව කිලෝමීටර් 40ක් එල්ලුණු මල්ලි පයි. ඔව්. ඒ කාලේ ගැන ඉතින් හෙන විස්තරයක් කිව්වා. ඊළඟට තාත්තා පුත්සයි කියලා කරන් දුන්නලු මේ එහෙට මෙහෙට යන්න. යන්න. ඔව්. පුත්සයි ඈ? පුත්සයි කියලා කරන් දුන්නලු. පුත්සයි කියලා කරන් දුන්නලු මේ උඹලට දැන් කෑම ගේන්න එකෙක් යවන්න එපා. කියලා එන කතා ටිකක් කිව්වා මල්ලි තාත්තගේ. ඔව් අර පොඩි මෙහි කාර්තන්ගුඩිය වල තිබ්බනේ ගෙවල් හදන ප්‍රොජෙක්ට් එකක්. ඔව්. ඒ දවස්වල යුද්ධ තියෙන කාලෙත් එහාට මෙහාට මාරුන ඒ කියන්නේ වැලි ගෙනියන්න LTD පැත්තට යන්න බෑ. ඔව්. ඒගොල්ලන්ගේ තුසාවියක් තියෙනවනේ. ඔව්. අපේ ඩ්‍රයිවර් කෙනෙක් කොහොම හරි එක සැරයක් මේ ටිකක් අපේ ටර්ම්පරේ මේවා ගෙවන්න බැරි වෙලා මේ ඒගොල්ලන් බදු ගෙවන්න බෑ. ඔව්. ඒ බදු ගෙවන කොට පරක් කරලා ලොරියයි ඩ්‍රයිවරේ තියාගෙන දැන් මුන් එන්නේ නැල්ලු සයිට් එකට ගන්න එන්නේ අවශ්‍යයි. ඊට පස්සේ ඒ පැත්තේ පොරක් ඉන්නවා පොරත් එක ගියාලු උසාවියට මේ සල්ලි ගෙවලා අරන් ආවලු ඊට පස්සේ. නෑ ආම් පිටි ටිකක් හැදලා දෙන්න. කොහොම ඉඳලා. මල්ලි මම ඔයාලට ගන්නවා. හරි ඔයා වැඩේ කරගෙන මට අවශ්‍යලා මේ කතා කරන්නකෝ. හරි. අර ටයිම් එකට